වෙට් ටිෂුස් විතරක් පාවිච්චි කරලා බබාලා මෝෂන් පාස් කරාම ක්ලීන් කරන්න එපා. එවන යම් කිසි රසායන ද්‍රව්‍ය තියෙනවා අපේ බබා ඉන්න කාමරය අනවශ්‍ය බඩු වලින් තොර වෙලා. ඒ කියන්නේ අපිට පිළිසිදු කරන්න ඉතාමත් පහසුයි. පොදින් වාතාශ්‍රය හිරුවකින් ලැබෙන කාමරයක් තියෙනවා නම් ඉතාමත් සිදුසුයි. ඒ එකතු වෙච්ච වාතය ඉවත් කරන එක තමයි අපි බර්ප් කරනවා කියලා. අපි අම්මගේ මානසික තත්ත්වය ගැන කතා කරන වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වනවා පෝස්ට් පාර්ටම් සයිකෝසිස් කියලා. ඊළඟට අපි බබාලට නැපී සංවනවා, එහෙම නැත්නම් පැම්පර්ස් සංවනවා. එතකොට විශේෂයෙන් පැම්පර්ස් සංවන බබාලට මේ පුංචි දරුවන්ට තියෙන්නේ ඉතාමත් සංවේදී සමහෝසා. එයාලට නැපි රෑෂස් වගේ ඒවා එන්න පුළුවන්. මේ පුංචි දරුවෙක් සාමාන්‍යයෙන් දිනකට මුත්‍රා පිට කරන වාර ගාන හා සමාන වාර ගානක් මල පහත් ස්ටූල්ස් පිට කරන්න පුළුවන්. ඒක නිසා කොයි වෙලාවකවත් පැම්පර්ස් එකක් දාලා තිබුණා කියලා එයාට පොඩ්ඩක් හරි ස්ටූල්ස් දෙකින් නම් චේන්ජ් කරන්නේ නැතුව ඉන්න නම් අපි විතර එළියට එන්නේ නැහැ. එහෙම ඉන්න එපා. චුට්ටක් හරි ස්ටූල්ස් ගිහිලා තියෙනවා නම් වහාම ඒ පැම්පර් එක නිතරම මාරු කරන්න. අපිට පුංචි දරුවන්ව නිතර මුත්‍රා පහ කිරීම, මල පහ කිරීම සිද්ධ වෙන නිසා අපිට ඒකට වෙනම හදාගෙන තියාගෙන පුළුවන් පොඩි කොටන් බෝල්ස් ටිකක් පුළුම් වලින් අර රවුන්ඩ් කරලා හදාගන්න දේවල් ටිකක් පිරිසිදු වතුර භාජනයක් බබාවට තමාත්තු කරන්න අවශ්‍ය පිරිසිදු මැටි එකක් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අපි දිනදී ගන්න වෙට් ටිෂුස් විතරක් පාවිච්චි කරලා බබාලා මෝෂන් පාස් කරාම ක්ලීන් කරන්න එපා. එවන යම් කිසි රසායන ද්‍රව්‍ය තියෙනවා මේවායින් බබාලට ස්කින් රෑෂස් එන්න පුළුවන්. යූරින් මුත්‍රා පිට කරන එක අපි නැපි එකක් නම් ඒ අනිවාර්යයෙන්ම චේන්ජ් කරන්න ඕනේ. හැබැයි පැම්පර් එකක මුත්‍රා එකපාරක් විතරක් තිබ්බට පැම්පර් එක චේන්ජ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි පාර වගේ නියාම කරන්න පුළුවන්. මොකද ඒකේ උරා ගන්න ප්‍රමාණය වැඩි සහ එතන තෙත ගතිය රැඳෙන්නේ නැහැ. ඒක නිසා බබාට ඒක ඉරිටේට් වෙන්නේ නැහැ. නමුත් මෝෂන් නම් කොයි වෙලාවකවත් තියන්න එපා. ඊළඟට බබාට පාවිච්චි කරන නැපීස් අපි හොඳින් පිළිසිදු කරලා බබාලටම විශේෂ සේදුම් කුඩු වර්ග තියෙනවා, ඊළඟ වර්ග තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරලා ඉතාමත් හොඳින් සෝදලා මේවා අයන් කරන මුල් කාර්යය අපි පාවිච්චි කරන්නේ මේවා රෝගකාරක වලින් තොර කරගන්නයි. ඊළඟට බබා ඉන්න කාමරය. අපේ බබා ඉන්න කාමරය අනවශ්‍ය බඩු වලින් තොර වෙලා. ඒ කියන්නේ අපිට පිළිසිදු කරන්න ඉතාමත් පහසුයි. පොදින් වාතාශ්‍රය හිරුවකින් ලැබෙන කාමරයක් තියෙනවා නම් ඉතාමත් සිදුසුයි. බබාගේ කොට්ටේ උනත් අනවශ්‍ය ඔය මූල් වලින් හදපු දේවල්, ඒ වගේ අර පිළිසිදු කරන්න අපහසු ගොඩක් දේවල් එයාගේ වටපිටාවේ තියන්න එපා. ඊළඟට විශේෂ උදයක් තමයි අපේ ගෙදරක තව අපි මේ පුංචි බබාගේ අක්කලා ඉන්න පුළුවන්. ඊළඟට ගෙදර තව වැඩිහිටියෝ ඉන්න පුළුවන්. ඒ කාට හරි ශ්වසනාබාධයක් වෙනමක් හරි අසනීපයක් තියෙනවා නම් අපි බබාව පොඩ්ඩක් එහා වමින් ඈත් කරලා තියෙන තරමට හොඳයි. මොකද චූටි බබාගේ විස බීජ වලට උරොත්තු දීමේ හැකියාව ටිකක් අඩු නිසා. ඊළඟට අපේ ලංකාවේ අපි දකින්න දෙයක් තමයි බබෙක් හම්බ වෙච්ච ගමන් ගොඩක් අපේ නෑදෑය අනුමිත්‍රයෝ ඉන්න උත්සාහ කරනවා අපේ බබාව බලන්න. ඉතින් අපි යාලට පුංචි කාලයක් දීලා අපේ මේ පළවෙනි දවස් 28 වගේ සම්පූර්ණ වුණාට පස්සේ මේ අයට බබාලව බලන්න ඉනවනම් අපේ බබාගේ සෞඛ්‍ය පැත්තෙන් මං හිතනවා ඒ දේවල් ගොඩක් වටිනවා කියලා. අපි තවත් කතා කළ යුතු විශේෂ මාතෘකාවක් තමයි මේ බබා බර්ත් කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ගුරුසෙවනවා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මම දන්නවා අම්මට මේක ලොකු ප්‍රශ්නයක්. අපි මේ බර්ත් කරනවා කියන්නේ අපි පුංචි බබාලා මං කිරි උරා බීමේ දිව නැත්නම් බෝතලයකින් එයා කිරි උරා බොනකොට
එයාට කිරිත් සමග වාතයේ යම්කිසි ප්‍රමාණයක් ගෙනෙන්න පුළුවන්. ඉතින් ඉතාමත් කුඩා ආමාශයක්නේ තියෙන්නේ මේ පුංචි බබාට. ඉතින් ඒක නිසා ඒක වාතයම පිරුවොත් එහෙම එයාට අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් මේ අපහසුතාවයෙන් නැති කරන්න ඒ එකතු වෙච්ච වාතය ඉවත් කරන එක තමයි අපි බර්ප් කරනවා කියලා කියන්නේ. එතකොට අම්මා කෙනෙක් කිරි බොනකොට අපි කියනෝනේ අම්මට පියවරු දෙකෙන්ම කිරි දෙන්න කියලා. එතකොට එක පියවරකින් ඊළඟ පියවරට මාක් කරද්දී අබබාව බර්ප් කරන්න පුළුවන්. ඊළඟට අපි බබෙකුට බෝතලයකින් ෆීඩ් කරනවා නම් සාමාන්‍යයෙන් අවුන්සයක් දෙකක් දුන්නට පස්සේ බර්ප් කරන්න කියලා කියනවා. එතකොට මේ බර්ප් කරන ටෙක්නික්ස් හොස්පිටල් එකේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය හෙද නිලධාරී මහත්මිය විසින් ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දෙනවා. මේකෙදී විවිධ ආකාරයෙන් මේකේ ටෙක්නික් එක තියෙනවානේ. අම්මට පහසු ක්‍රමයකට මේ බර්ප් කරන එක කරන්න. මේකෙදී සමහර වෙලාවට ලොකු සද්දයකට බර්ප් එක යන්නේ නැහැ. ඒ වුණත් බබාට කිරි දුන්නාට පස්සේ විනාඩි 10ක් වගේ වෙලාවක් අපිට අර කියලා තියෙන පොසිෂන් එකේ තියාගෙන බබාව තියාගන්න. එතකොට එයාගේ තියෙන වාතයේ ප්‍රමාණය යනවා. මේකේ අම්මලට ප්‍රශ්නේ වෙන්නේ දැන් බර්ප් එකතු වෙලා එහෙම තියෙන්න හවස් වෙනකොට බබාට උදේ ලොකු පහසුතාවයක් ලැබෙනවා. මෙතකොට බබාලා අර හකසට රැට ගොඩක් අඬන්න පටන් ගන්නවා. මට හිතෙනවා ඉස්සර කාලේ බාලකදී දෝෂී කියලා කියන්නේ මේකට තමයි. අර රැට බබා අඬන එක. ඉතින් හොඳට බර්ප් කරලා තියෙන බබෙක්ට එහෙම එයාට පහසුවේ නිින්ද යනවා. හැබැයි සමහර බබාලා ඉන්නවා එයාලා රැට හේතුවක් නැතුව පළවෙනි මාස 3 වගේ අඬනවා, ඇහැඬෙනවා. හැබැයි බබාගේ යූරින් අවුට්පුට් එක හොඳ නම් බබාට මම අර කිව්වා වගේ ශරීර උෂ්ණත්වයේ වැඩිවීමක් නැත්තම් ඒ කියන්නේ එයාට කිරි මදිකමක් නිසා නෙමෙයිනේ අඬන්නේ. මේක සමහර බබාලාගේ නිකන් මේක පුරුද්දක් වගේ. කියන්නේ කිසිම හේතුවක් නැතුව මුල් මාස 3 වගේ බබාලා රැට අඬනවා. සමහර බබාලා අඬනවා. සමහර බබාලා අඬනවා. හැබැයි අපිට මේකට මෙහෙම දෙයක් කියන්නේ බබේ මුත්‍රා පිට කරගත්ත ගමන් අඬනවනේ. ඉතින් මේකද ඉක්මනට වැඩි වාර ගන්නක් උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා අපි සමහර අම්මලා හරි බයයි හැම්පර් එකක් දාන්න. මේක අපි හරියට හැන්ඩල් කරනවා නම් කිසිම බිය යුතු කාරණාවක් නෙමෙයි. මොකද පෞද්ගලික අත්දැකීමක් විදිහට මම අම්මා කෙනෙක් මගේ දරුවන්ට කිසිම නැපි රෑෂ් එකක් නැතුව වසර ගණනාවක් යනකම් මම රැකියාවක් කරපු අම්මා කෙනෙක් නිසා පැම්පර්ස් පාවිච්චි කරා. ඉතින් ඔබ දහවල් දවසේ නැපිස් පාවිච්චි කරත් රාත්‍රියේදී පැම්පර් එකක් බබාට දැම්මොත් මම හිතනවා සමහර වෙලාවට අර තෙමා ගැනීම නිසා බබා ඇහැරෙන එක අඩු වෙලා අම්මටයි බබාටයි යම් කිසි කාල සීමාවක අර එක දිගට නිින්ද ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි අර බබාගේ මව්කිරි දීම ගැන කතා කරනකොට තවත් කරුණු කීපයක් තියෙනවා වැදගත්. දැන් අම්මලාට එච්චර වාර ගන්නක් කිරි දෙන්න ඕනේද කියන එක ඕක ගැටලුවක්නේ. සාමාන්‍යයෙන් අපි දවසට 7-8 කවරක් වගේ ෆීඩ් කරන්න බබාලට අවශ්‍යයි. දැන් බබාලට පැය 2කින් විතරම කිරි දෙන්න කියලා නියමයක් වහට. හැබැයි ඒ කිරි දෙන වාර 2ක් අතර කාලය පැය 3කට වඩා වැඩි ප්‍රමාණයක් තියන්න එපා. මොකද මේ ඉපතිච්ච ගමන් මේ පළවෙනි දවස් 20ට වගේ යනකම් බබාලා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ නිදාගන්න. ඉතින් බබා කවුරුද නින්දක ඉන්නවා නම් අපි පැය 2කින් හැරුවා කියලා බබා කිරිලා. හැබැයි අපි පැය 3කට වඩා නිදා ගන්න උත්සාහ කරනවා නම් අපිට යාව හැරවන්න වෙනවා. ඒකට අපිට වෙන්නේ අපි එකක් චුට්ටක් බාතරෙත් කැමරා එයා එක ගොඩ සීතලවත් වෙන්නේ. සාමාන්‍ය ගතින් විතරම බාගේ මොකද කියනවා වගේ දෙයක බබා මේකටින් කොට හැරවලා ඒ කියන කිරිපුවන්න වෙනවා. බබා පැය 3කට වඩා වගේ වැඩි කාලයක් නිදා ගත්තොත් එහෙම.
ඊළඟට අම්මගේ පෝෂණය ගැන මම කතා කරා. අම්මගේ හයිඩ්‍රේෂන් ගැන කතා කරා. ඒ වගේම වැදගත් දෙයක් තමයි අම්මගේ වායු සුපසුරිය කියන එක. ඉතින් බබෙක් බිහි වුණාට පස්සේ අම්මගේ දවසම වගේ වැදෙන්නේ මේ බබත් එක්කනේ. ඉතින් අම්මගේ මානසික සුවයත් බබහට එන කිරි ප්‍රමාණයද ඉතාමත් වැදගත්. අම්මට කිරි බබාට කිරි දෙන්නේ නැති වෙලාවවලදී අම්මගේ ආහාර පාන ටික ලබා ගන්න, එයාගේ පෞද්ගලික පින්සන්ට කටයුතු කරගන්න, එයාට සුවබර නිදක් ලබා ගන්න ගෙදර අනිත් අයගේ ලොකු සපෝට් එකක් අවශ්‍ය වෙනවා. අපි අම්මගේ මානසික තත්ත්වය ගැන කතා කරන්නේ තවත් දෙයක් තියෙනවා. මේක වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වනවා පෝස්ට්පාර්ටම් සයිකෝසිස් කියලා. ඒ කියන්නේ මේකට නිශ්චිත හේතුවක් නැහැ. නමුත් මවගේ මානසික තත්ත්වයේ පොඩි වෙනසක්. මේකෙදි සමහර වෙලාවට අම්මා දරුවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේක දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා කියන එක අම්මට නොදැනෙන්න පුළුවන්. නමුත් විරසිය අය විශේෂයෙන්ම ස්වාමි පුරුෂයාගේ මාර්ගයට හොදා අවබෝධයක් තියෙනවා ඇතිනේ අම්මගේ මෙහෙම නරහල චිත්තරේකීය වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඉතාමත් බලාපොරොත්තුවෙන් ඉතාම ආසාවෙන් දරුවා බිහි වෙනකම් බලාගෙන හිටපු අම්මා දරුවාගෙන් වැඩ සැලකිල්ලක් පෙන්වන්නේ නැත්තම් එයාට නිකම් ශනවතයක්ම ටිකා වෙලා වගේ තියෙනවා නම් එහෙම ගති ලක්ෂණ සමහර වෙලාවට බබා ඉපදිලා සතිතු වෙන මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් ඇතිනතත් අම්මා කෙනෙකුට තියෙන්න පුළුවන්. ඉතින් මේ අම්මා කෙනෙකුට ඉමෝෂනල් සපෝට් එක කියන එක හරියම වැදගත්. මොකද බව දකින්න බිලක් තමයි අපේ සමාජයේ ගොඩාක් අවුරුද්දක් ඉස්සර කාලේට වඩා සිසේරියන් චෛත්‍යකරුවකින් තමයි දරුවන් බිහි කරන්නේ. අපි දන්න දෙයක් තමයි මේ සිසේරියන් චෛත්‍යකරුවෝ එන්නේ අපිටම මේජර් සර්ජරි වර්ගයට දැනෙම සම්මත. අපි වෙන අවස්ථාවකදී අපිට මොකක් හරි ශරීර කර්මයක් කරොත් වටසෙලුරේකක් කරලා තියෙන වයිරස් එකේ ඉන්නවා කියලා ඩෙස්ට්‍රොයර්. නමුත් පාන දකින්න දේ තමයි රිස්ට් එකක් නැති එකම සර්ජරි එක තමයි සිසේරියන් සර්ජරි එක. එතකොට නම්ට ලොකු කායික අපහසුතාවයක ඇතිර තමයි එයා මේ අලුත ඉපදිච්ච බබාව බලන්නේ. ඒ වේදනාවල් ඇත්තටම දැන්නේ මේවට මුහුණ දීපු අම්මනම තමයි. ඉතින් මේක නිසා මේ අම්මට එයාට ලොකු ඉමෝෂනල් සපෝට් එකක්. ඒක ලබා දෙන එක හරියම වැදගත්. අම්මා හිමතිස්සේම මොටිවේට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට කොයිදටම පුළුවන් මේ දරුවාව පොඩි හැකමලා ගන්න කියන්නේ. ඉතින් මේ අම්මගේ එයා සම්පූර්ණයෙන් ඉන්නේ ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්නක දරුවාගේ මේ පළමු පීරියඩ් එකේ කියන්නේ නවජ සූති පීරියඩ් එකේදී ඉතාමත් වැදගත්. අම්මා සතුටින් ඉන්න එකෙන් තමයි එයාට කොන්දේම අපිට ප්‍රමාණයක් ලැබෙන්නේ. එතකොට ඒ අම්මගේ සතුට අම්මගෙන් බබාට ගොඩක්ම සම්ප්‍රේෂණය වන දෙයක්. ඊළඟට අපි බබානව මේ ටච් කරනවා මේ අපේ අත්තිකින් බබහට ලැබෙන මේ උණුම. එතකොට අපේ කටවලින් අපි මේ ටච් කරන එක කියන්නේ අපි දැන් බබානව නෑවුවට පස්සේ මෘදු ක්‍රීම් වර්ගයක් ඒව පාවිච්චි කරනවානේ. මේකෙන් අපිට සියුම් පොඩි මසාජ් එකක් වගේ අපේ බබාට දෙන්න පුළුවන්. එතන මේවට ඔබලන්ට බෝහරේදී හෙදියකදී එහෙම නැත්නම් හවුසෞඛ්‍ය සේවා නිලධාරීන්ගෙන් උපදෙස් ගන්නත් පුළුවන්. කොහොමද අපි මේ බබාව බුද්ධි ලෙස සංවාහනය කරන්නේ මේ වයින් හරි උත්තේජනයක් ළඟයි. ඒ වගේම බබාට රුස්විවි ඒ කයින්යාට ඇහෙනවනේ. ඒක ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා. ෆොන්සි සද්දෙකි එයා කලබල වෙනවා. එතකොට එයාට ඇහෙන ශබ්දය සෙල්ලම් බඩු වලින් එන මිහිරි ශබ්දේ ඒ ශබ්දය මේ බබාගේ මානසික වර්ධනයට තාමත් වැදගත් වෙනවා. එතකොට අම්මාගේ මුදි ආමන්ත්‍රණ බබාට අම්මා කෙනෙක් දීපෝ ඊළඟට ගෙදර අනිත් අයට මුදි ආමන්ත්‍රණ මේ දේවලුත් බබාගේ මේ මූලික අවධියේ සිට එයාගේ
ශාරීරික මානසික වර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි ගොඩක් කරුණු ගැන අද දවසේ කතා කරමු. තව ඉස්සරහට මේ වගේ විශේෂ කරුණු ඔස්සේ අපි ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. ඔබට වදරුවෙක් රැක බලා ගැනීම සඳහා තවත් යම් කිසි දේවල් ප්‍රමාණයක් දැන ගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකක් විදිහට සඳහන් පුළුවන්. එය වැදගත් කියලා ඔබට දැනෙනවා නම් මේ සබ්ස්ක්‍රයිබ් කරලා තවත් කෙනෙකුට ෂෙයා කරන්න පුළුවන්. නැවතත් මෙවැනිම වැඩසටහනකින් ප්‍රයෝජනවත් වැඩසටහනකින් Health Division SKW channel එක හරහා ඔබව හම්බෙන්නට මම